දයාවන්ත වූ දෙවියන් වහන්සේ අද දවස ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. මේ අනිත් දවස් තුන් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. පියාණන් වහන්සේ අද දවසේත් මෙහි ඔබ වහන්සේට බාර කරන අතර මේ මෙහි කොටස් සියල්ල ඔබ වහන්සේට බාර කරනවා. ඒ වගේම සමිඳුනි ඔබ වහන්සේ වචනේ බාරයි. ඔබ වහන්සේගේ වචනය ගෙනෙන්නා ඔබ වහන්සේගේ සේවකයා බාර කරන අතර පියාණන් වහන්සේ ඔවුන්ට ඔබ වහන්සේ කරුණාව ඔබ වහන්සේගෙන දුන මැනව ඒ වගේම පියාණන් මේ වචනේ අසන්නා ශිරු දෙනෙක් ඔබ වහන්සේට බාර කරනවා. ඒ වචනේ ඔවුන්ගේ ජීවිත වලට අදාළ කරගන්න ඒ අනුව ඔවුන්ගේ ජීවිත හැඩගස්ව ගන්න ඔබ වහන්සේ කරුණාවගෙන දුන මැනව පියාණන් වහන්සේ ඔබ වහන්සේම දැන් සම්දුනේ සියල්ල බාරගත මැනව සියල්ල ගෞරවයේ මහිම ඔබ වහන්සේට වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. සමිඳුනි ඔබේ පාමුල අභියස සිටින විටදී ලෝකය අමතක වෙනවා. ආත්මෙන් පූර්ණ වෙලා යාඥා කරන විටදී මම සුරලොවේ සිතෙනවා. සමිඳුනි ඔබේ පාමුල අභියස සිටින විටදී ලෝකය අමතක වෙනවා. ආත්මෙන් පූර්ණ වෙලා යාඥා කරන විටදී මම සුරලොවේ සිතෙනවා. වයාල රබන් සුරල් ගයාල ගීත සොඳින් නටලා පසසමු දැන් යේසුස් සමින්දා. පිනවා සවන් සොඳින් දුරලා ශෝක සසුන් පවසයි දෙවිඳු වෙතින් ප්‍රීති වේයල්ලා. රජුන්ගේ රජ එතුමය නැත වෙන නම සමවෙන යේසුස් නම බැබලෙනවා. පාපය දුරලන ලෙස ඇත සැම බල එතුමට රෝගත් සුව කර දෙනවා. වයාල රබන් සුරල් ගයාල ගීත සොඳින් නටලා පසසමු දැන් යේසුස් සමින්දා. පිනවා සවන් සොඳින් දුරලා ශෝක සුසුම් පවසයි දෙවිඳු වෙතින් ප්‍රීති වේයල්ලා. යකු බල පලවහරි බීමත් කම දුරුවෙයි ආවොත් යේසුස් වෙතටා. සැමටම සහනය දෙන කිසි දින වෙනස් නොවන යේසුව අපි නම දිනවා. වයාල රබන් සුරල් ගයාල ගීත සොඳින් නටලා පසසමු දැන් යේසුස් සමින්දා. පිනවා සවන් සුඳින් දුරලා ශෝක සුසුම් පවසයි දෙවිඳු වෙතින් ප්‍රීති වේයල්ලා. වයාල රබන් සුරල් ගයාල ගීත සොඳින් නටලා පසසමු දැන් යේසුස් සමින්දා. පිනවා සවන් සුඳින් දුරලා ශෝක සුසුම් පවසයි දෙවිඳු වෙතින් ප්‍රීති නව ගිවිසුම කියවීම කොලොස්සිවරුන්ට ලියන ලද හසුනේ පළවෙනි පරිච්ඡේදයේ 11 වන පදයේ සිට 20 වෙනි පදය දක්වා මෙසේ තිබේ. දෙවියන් වහන්සේ දැනගැනීමේ වර්ධනය වෙමින්ද ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද
ආලෝකයේ සිටින සුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළා වූ පියාණන් වහන්සේට ස්තුති කරමින්ද නුඹලා ස්වාමීන් වහන්සේට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලුමුව. පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේක. උන්වහන්සේ තුල අපගේ මිදීම වන පව්වලට කමාව අපට තිබේ. උන්වහන්සේ අදුෂ්‍යමාන මැවිල්ලේ කුළුඳුනානෝය. මක්නිසාද සිංහාසනයේ වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රමයේ වේවා, ස්වර්ගවල සහ පොළවේ ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුලම අවන ලද්දේය. සියලු දේ උන්වහන්සේ කාරණා කොටගෙනද උන්වහන්සේ උදෙසා මවා තිබේ. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. උන්වහන්සේ සභාව නැමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන් ගැන්ම මලවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය. මක්නිසාද උන්වහන්සේ තුල මුළු පූර්ණකම පැවතීමටත් උන්වහන්සේගේ කුරුසේ ලෙයින් සමාදානය උපදවා උන්වහන්සේ කාරණා කොටගෙන සියලු දේ එනම් පොළවේ තිබෙන දේවල් උවත් ස්වර්ගවල තිබෙන දේවල් උවත් උන්වහන්සේ කාරණා කොටගෙන තමන් සමගි කර ගැනීමටත් පියාණන් වහන්සේ ප්‍රසන්න වූසේක. දේව වාක්‍යය මෙසේ තිබේ. දෙවිඳුන්ට ස්තුති වේවා. ගැසුවා ඔබේ සෙනෙහසින් මා ගවතා දහසක් අතරින් මා ඔබේ වූවා සමිඳුනේ ඔබේ දකුණතින් මා ඉසුරුවා ඔබේ පියාපතින් මට සෙවණක් වූවා ජේසුනේ ඔබ මා ළඟයි කියා මට දැනුණා ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ඔබ මගේ නෑ කියා කයමි මම සමිඳුනේ ඔබ මගේ නෑ කියා ඔබ මගේ නෑ කියා ඔබ මගේ නෑ කියා කයමි මම සමිඳුනේ ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ශුද්ධ වූ සුභාරංචිය ශුද්ධවරු ලෝක්තුමාට අනුව ලියන සුභාරංචියේ 23 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ පටන් සුභ අස්නට සවන් දෙන්න. ඕ ඉස්කබල් නම් ස්ථානයට පැමිණ. ඒදී උන්වහන්සේද වරදකාරයන්ද කුරුසේ ඇනගැස්සුනා වූ එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තේද අනෙක් එක්කෙනා වම් පැත්තේද ඇනගැස්සුවෝය.
යේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාවුව මැනව මක්නිසාද ඔවුන් කරන්නේ මොකද්ද කියා ඕනොනති කීසේක. ඔවුන් උන්වහන්සේගේ වස්ත්‍ර දාඩි දමා තමුන් අතරේ බෙදාගත්තෝය. සෙනගද බල සිටියෝය. මුලාදෑනිය උන්වහන්සේට ගැරහුම් කරමින් මෝ අනුන් ගැලවිය. මෝ දෙවියන් වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගලවා ගනීවයි කීවෝය. හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ලන් කොට නුඹ යුදෝරුන්ගේ රජ නම් නුඹම ගලවා ගන්න කියා සරදම් කළෝය. යුදෝරුන්ගේ රජ මෝ කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් ලියා තිබුණේය. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගලවා ගන්නයි කීවේය. අනික් අය ඌට තරවටු කරමින් එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසය. මක්නිසාද? අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලැබුමුව. නමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුන්නේය. තවද "ඕ යේසුස් වහන්සේ ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහි කළ මැනවයි කීවේය." උන්වහන්සේද "සබවක් නුඹට කියමි අදම නුඹ මා සමග පාරාදීස සිටින්නේ යයි කීසේක." කිතු සමුදුන්ගේ සුබ අස්නේ මෙසේය. මගේ ගෘහය ඔබගේ සැලැස්ම වන්නට මා මෙහෙ කරන තැන ඔබගේ සැලැස්ම වන්නට සැලැස්ම වන්නට මා මෙහෙ කරන තැන ඔබගේ සැලැස්ම වන්නට ගන්න අඳුරේ මුලාවු සැමදෙන බෙදා ගන්න සුපුවත යොෂුවා විලසන ගන්න අඳුරේ මුලාවු සැමදෙන බෙදා ගන්න සුපුවත යොෂුවා විලසින ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාද. මේ සතියේ සුභාරංචි වාර්තා වලින් අපේ කියවීම ශුද්ධ ලූක් 23 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ සිට 43 වෙනි පදය දක්වා පදවලින් අපි අරගන්න යන්නේ. මෙතනදී අපි දකිනවා ජේසුස් වහන්සේව කුරුසිය යන ගහලා ඉන්නවා. උන්වහන්සේ ඔබේ මගේ පාපය සහ ලෝකේ පාපය වෙනුවෙන් කුරුසිය ඇන ගහලා තියෙද්දී බලවත් වචන කිහිපයක් කතා කරනවා.
කොහොම වුණත් මට පෙන්නලා දෙන්න අවශ්‍ය එක දෙයක් තමයි ජේසුස් වහන්සේ කුරුසිය මතදී ගොඩක් බලවත් වචන කිහිපයක් කිව්වත් ඇත්තටම උන්වහන්සේ කුරුසිය මතදී ගොඩක් වචන පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ වචන කිහිපයක් විතරක් කතා කළ පමණින් ඒක එච්චර දෙයක් නෙමේ. එහෙම නැත්නම් උන්වහන්සේ කුරුසියේ ඉඳන් කිව්ව මේ දේවල් 7 මගේ ජීවිතයට සහ ඔබේ ජීවිතයට එතරම් බලයක් අර්ථයක් සහ වැදගත්කමක් නැහැ කියන එක අදහස් වෙන්නේ නැහැ. දැන් අපි ජේසුස් වහන්සේ කුරුසිය මතදී කිව්ව මේ වාක්‍යයන් දිහා බලමු. ජේසුස් වහන්සේ කුරුසිය මතදී කතා කරන දේවල් 7ක් තියෙනවා. ඉතින් උන්වහන්සේ එච්චර කතා කළේ නැති වුණත් උන්වහන්සේ කතා කළ හැම වචනයක්ම ගොඩක් අර්ථවත් වගේම බලවත් වචන. ඉතින් 33 වන පදයේ කියනවා ඔහු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේ කුරුසිය ඇන ගැසූහ. වරදකරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේගේ දකුණු පසෙයිද අනෙක් කෙනා වම් පසින්ද කුරුසිවල ඇන ගැසූහ කියලා. ගොඩක් බලවත් සංසුන් භාෂා ශෛලයක් තමයි මෙතනදී යොදාගන්නේ. ඔවුන් ජේසුස් වහන්සේව කුරුසියේ ඇන ගහන්නේ කපාලපිටිය කියලා හඳුන්වපු තැනකයි. මොකද ඔවුන් මිනිසුන්ව මරා දාන්නේ මෙතනයි. ඇත්තටම විද්‍යාත්මකව ගත්තම ඒ ක්‍රියාත්මක කරන මරණ දණ්ඩනය ගොඩාක් වේදනාකාරී වදහිංසාකාරී විදිහටයි ඔවුන් සිද්ධ කළේ. මම අදහස් කළේ රෝමානුවන් කුරුසිය ඇන ගැසීම පරිපූර්ණ කලාවක් විදිහට නිර්මාණය කරගෙන තිබ්බේ අපරාධකරුවන් විදිහට සලකපු අයට ඒක පුළුවන් තරම් උපරිම වේදනාකාරී මරණයක් කරන්නයි. උන්වහන්සේ අහිංසකයි. කිසිම වරදක් කරලා නැහැ. කුරුසිය ඇන ගහන්න සුසු නැහැයි කියලා අපි දැනන් හිටියත් ජේසුස් වහන්සේව හරියට නිකන් අපරාධකරුවන්ගේ ප්‍රධානියා වගේ අපරාධකරුවන් දෙදෙනෙක් අතර මැද්දේ තියලා තමයි උන්වහන්සේව කුරුසිය ඇන ගහන්නේ. හැබැයි උන්වහන්සේ ඒ දේ කළේ ඔබ මම වෙනුවෙන් කියලා අපි දන්නවා. මොකද දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් උන්වහන්සේ තම එකම පුත්‍රයාණන්ව දෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. එසේ කරන්නේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඕනෑම කෙනෙකු විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසයි. මොකද උන්වහන්සේ ඔබේ මගේ පාපයට උන්වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේගේ නාමයට අයදින හැමෝගේම පාපවලට අපි වෙනුවෙන් කුරුසියේදී වන්දි ගෙව්වා. ඉතින් 34 වෙනි පදයේදී ජේසුස් වහන්සේ කියන පළවෙනිම දේ මොකද්ද? පියාණනි, ඔවුන්ට කමාවුව මැනව, ඔවුන් කරන දෙය ඔහු නොදනිති කියලයි. අසාධාරණ විදිහට ජේසුස් වහන්සේ Taman නොකරපු දෙයකට ලබන්න සුසු නැති විදිහට Tamanගේ ජීවිතයේ දරුණුතම වේදනාව තුළ ඉඳී උන්වහන්සේගේ මුඛයෙන් සමාව ලබා දීමේ අවස්ථාවක්, හැකියාවක් ඔවුන්ට ඉදිරිපත් කරනවා. ඒක හිතා ගන්නවත් බැරි දෙයක්. ඒක බලවත් ගැඹුරු දෙයක්. ඒ තමයි ක්‍රිස්තියානි ධර්මයේ අපි හැමෝටම කරන කැඳවීම. රිදවපු සහ වැරදි කරපු අයට සමාව දෙන්නට. මොකද අපි හැමෝම ජේසුස් වහන්සේට තරම් වෙන කාටවත් රිද්දලා වැරදි කරලා නැතුව ඇති. ඉතින් උන්වහන්සේ සමාව අපිට දීලා නම් තියෙන්නේ. අපි ඒ සමාව පතුරන්නට ඕනේ. කොහොම වුණත් ජේසුස් වහන්සේ තමන්ව කුරුසියේ ඇන ගැහුව අයට සමාව දුන්නා කියලා ඍජුවම ඔවුන්ට කියන්නේ නැහැ කියන එක මට මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ වෙනුවට උන්වහන්සේ තමන්ගේ යාඥාව පියාණන් වහන්සේට යොමු කරමින් පියාණනි මම ඔවුන්ව ඔබ වහන්සේගේ අතට බාර දෙනවා කියලායි කිව්වේ. ඒ වගේම උන්වහන්සේ ඔවුන්ට සමාව දෙන්න හදන්නේ දෙවියන් වහන්සේ සමාව ඔවුන්ට අත්විඳින පුළුවන් වෙන්න කියලත් තමයි යාඥා කළේ. හැබැයි ජේසුස් වහන්සේ ඔවුන්ට කිව්වේ නැහැ ඔබට සමාව දුන්නා කියලා. මොකද සමාව ලබන්න
ඕන පුද්ගලයා ඒ සමාව ලබන්න සුදුසු තත්වයක ඉන්න ඕනේ. ජේසුස් වහන්සේ පිරිනමන සමාව අපි අත්විඳින්න නම් අපි පසුතැවිලි වෙන්න ඕනේ. මම හිතන්නේ මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද ජේසුස් වහන්සේ මේක ඔවුන්ට කෙලින්ම කිව්වේ නැහැ. හැබැයි උන්වහන්සේ ඒ දේ කිව්වේ ඔවුන් ඉදිරිපිටයි. උන්වහන්සේගේ යාඥාව යොමු උනේ පියාණන් වහන්සේ වෙතට. පව් සමාව දෙන්න බලය තියෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. අපි මේ සමාව අත්විඳින්නේ අපි පසුතැවිලි වෙලා ඒ වෙනුවෙන් තියෙන අපේ අවශ්‍යතාවය පිළිගන්න කොටයි. සමාව දීමේ හැකියාව ජේසුස් වහන්සේ ඇති කරා. හැබැයි අපි ඒ සමාව දීම ලබා ගන්න ඕනේ. අපිට සමාව ලැබෙන විදිය තමයි අපිට ඒ සමාව අවශ්‍යයි කියලා පිළිගන්න එක. අපේ පාපේ පාපොච්චාරණය කරන එක. අපේ පාපෙන් හැරිලා ඒ සමාව ලබා ගන්න ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් කරලා තියෙන දේ දිහා බලන එක. ඒක වැදගත් වෙන්නේ ජේසුස් වහන්සේ කුරුසිය ඇන ගැහුවට පස්සේ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නිසා දිවිපිදු පළවෙනි පුද්ගලයා ස්තේපන් කියන පුද්ගලයා නිසායි. ක්‍රියා 7 වෙනි පරිච්ඡේදයේ ඔහුගේ කතාව ගැන අපි කියවලා තියෙන විදිහට ඔහුට ගල් ගහලා මරනවා. ඔහුට ගල් ගහන්න අනුමැතිය සහ අවසරය ලබා දෙන පුද්ගලයා සාවුල් කියන පුද්ගලයා. පස්සේ මේ සාවුල් කියන තරුණයා දර්ශනයකින් ජේසුස් වහන්සේව දකිනවා. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගන්නවා. ඊට පස්සේ දැන් අපි දන්න විදිහට අලුත් ගිවිසුමේ ලිපි වලින් අඩක් එහෙම නැත්නම් ලිපි බොහෝ ගණනක් ලිව්ව පවුල් අපොස්තුවරයා බවට පත් වෙනවා. ජේසුස් වහන්සේ කුරුසයේදී පෙන්නුව සමාව දීමේ හදවතට සමාන දෙයක් ස්තේපන් තුල දකින එක පවුල්ගේ හිතට ගැඹුරින් බලපාන්න ඇති. ඔහුට ජේසුස් වහන්සේව මුණ ගැහෙන තුරු ඔහුගේ හදවතේ ඒ දේ රැඳිලා තියෙනවා කියන එක ඔබට හිතන්න සලස්වනවා. මොකද ස්තේපන්ට ගල් ගහද්දී ජේසුස් වහන්සේ කුරුසියේදී කියනවා වගේ දෙයක් කිව්වා. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ ආත්මය පිළිගත මැනව. ජේසුස් වහන්සේ කුරුසියේදී කියන දෙයක් තමයි. පියාණනි ඔබ හස්තයට මාගේ ආත්මය බාර දෙමි. හැබැයි ස්තේපන්ට ගල් ගහලා මරද්දී ඔහුගේ දනින් වැටිලා මොර ගහලා කියනවා සමිදාන් වහන්සේ මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනව කියලා. ඒ තමයි ඔහුගේ අවසාන වචන. ඔහු කිව්වේ මේ පාපය ඔවුන්ට විරුද්ධව තබන්න එපා කියලයි. හැබැයි ස්තේපන් කිව්වේ නැහැ ඔවුන්ට සමාව ලැබුණා කියලා. ඒ වෙනුවට ඔහු ඒ තත්ත්වය දෙවියන් වහන්සේගේ අතට බාර දීලා ඔවුන්ට සමාව දෙන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලුවා. මිනිස්සු සමාව දීම තුල ක්‍රියාත්මක වෙන එක ගොඩක් බලවත් දෙයක්. මොකද අපි සමාව දීමේ ආත්මයක් තුල ගමන් කරද්දී අපි ගොඩක් වෙලාවට ජේසුස් වහන්සේ වගේ වෙනවා. දැන් සමාව දීම ගැන මම විනාඩියකට කතා කරන්නම්. මොකද සමාව දීම කියන්නේ කෙනෙක්ට සමාව දුන්නා කියලා ප්‍රකාශ කරන එක විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේට විතරයි පාපයට සමාව දෙන්න පුළුවන්. සමාව දීම කියන්නේ ඒ පුද්ගලයා කරපු දේ හරි කියලා පිළිගන්න එක නෙමෙයි. සමාව දීම කියන එකෙන් අදහස් කරන්නේ සම්බන්ධතාවයන් ස්වයංක්‍රීයව යථා තත්වයට පත් වෙනවා කියන එකවත් එහෙම නැත්නම් අපිට වැරදි කරපු පුද්ගලයා එක්ක අපි නිකම්ම සමාදාන වෙනවා ඔහුව විශ්වාස කරනවා කියන එකවත් නෙමේ. විශ්වාසය සහ සමාදාන වීම කියන කාරණා සමාව දීම කියන එකට වඩා වෙනස් කරුණුයි. හැබැයි සමාව දීම කියන්නේ ඇත්තටම ඒක දෙවියන් වහන්සේගේ අතට බාර දෙන එකක්. සමාව දීම කියලා කියන්නේ අපිට රිද්දව පුද්ගලයාගෙන් පලිගන්න එකෙන් ඈත්වීමක්. ඔහුට දඬුවම් දෙන එකෙන් ඈත්වීමක්. ඒ විතරක් නෙමෙයි ඔහු කෙරෙහි අපිට තියෙන කෝපයෙන් අපිව ඈත් කරගන්න එකයි. ඉතින් පලිගන්නවා වෙනුවට මිනිසුන් පසුතැවිලි වෙලා ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ සමාව අත්මිදින්න පුළුවන් විදිහට ඔවුන් දෙවියන් වහන්සේව අත්දකී කියලා බලාපොරොත්තු වෙන සහ යාඥා කරන හදවතක් තුළ
ඒ ගැන සමාව දීමේ හදවතකින් ක්‍රියා කරන්න අපි දෙවියන් වහන්සේගේ දෑතට ඒ දේ බාර දෙන්නට ඕනේ. මොකද පැහැදිලිවම අපිට දෙවියන් වහන්සේගේ කරුණාව අවශ්‍ය වෙන විදිහටම ඒ ඊළඟට සිද්ධ වෙන දේ තමයි ඒ ගැන කතා කරන්න අපිට තව වෙලාව තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. නමුත් හැබැයි කොහොම හරි ඊළඟට සිද්ධ වෙන්නේ සොල්දාදුවන් ඇවිත් උන්වහන්සේට සමච්චල් කරන එකයි. එතන හිටිය සෙනගගෙන් සමහරු උන්වහන්සේට hina වෙනවා, නිඳා කරනවා. හැබැයි එතන හිටිය අපරාධකරුවන්ගෙන් එක්කෙනෙක් මේ හැමදේම බලන් ඉන්නවා. ඔහු දකින්නේ ඔබ අපි ඕනාම කෙනෙක් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරන විදිහට, එහෙම නැත්නම් ඕනාම කෙනෙක් සාමාන්‍යයෙන් මිනිස්යන් විදිහට ප්‍රතික්‍රියා කරන විදිහට ජේසුස් වහන්සේ ප්‍රතික්‍රියා කරන විදිහ උන්වහන්සේ නොකරන විදිහයි. අපරාධකරුවන්ගෙන් එක්කෙනෙක් එය අපහාස සියල්ලට සම්බන්ධ වෙනවා. හැබැයි අනික් කෙනා හදිස්සියේම ජේසුස් වහන්සේ තුල වෙනස් දෙයක් දකිනවා. දැකලා මේ මිනිසා පැහැදිලිවම අහිංසකයි, ඔහු කිසිම වරදක් කරලා නැහැයි කියලා ජේසුස් වහන්සේ ආරක්ෂා කරන තැනට ඔහු එනවා. ඔහු ජේසුස් වහන්සේ වෙනුවෙන් කතා කරනවා. ඔහු කියනවා අපිට දඬුවම් ලැබීම සාධාරණය කියලා. ඔහු කියනවා ජේසුස් වහන්සේ ඔබ තේජස්වින් වඩිනා කල මහසී කල මැනව. ඉතින් මතක තියාගන්න මේ මිනිසා අපරාධකරුවෙක්. ඔහු අහිංසක නැහැ. ඔහු වැරදි කරලා තිබ්බා. ඔහු Tamanගේ පාපයට සාධාරණ විදිහටයි දුක් විඳේ. හැබැයි මේ අපරාධකරු ඔහුගේ පාපේ ප්‍රතිවිපාක විඳිමින් කුරුසියේ එල්ලී ඉඳී ඔහුගේ හදවත මොලොක් වෙද්දී ජේසුස් වහන්සේ ඔහුට කිව්ව දේ දන්නවද? ජේසුස් වහන්සේ ඔහුට කිව්වා ඇත්තෙන්ම මම ඔබට කියමි ඔබ මා සමග අදම පාරාදීසයේ සිටින්නේය කියලා. ඒ අවසාන මොහොතේදී මේ මිනිසා සදාකාල ජීවනයේ බලාපොරොත්තුව, සදාකාල ජීවනයේ ත්‍යාගය සහ සමාව අත්විඳිනවා. මොකද ජේසුස් වහන්සේ පෞකාරයන් වෙනුවෙන් කුරුසයේදී මැරුණේ මේ අපරාධකරු තමන්ම ජේසුස් වහන්සේව දැනගත්ත විදිහට අපිටත් උන්වහන්සේගේ කරුණාව දැනගන්න පුළුවන් වෙන්නයි. මේක තමයි සුභාරංචියේ හදවත. මේ තමයි දේව වචනේ හදවත. ඒ තමයි දෙවියන් වහන්සේගේ සමාව සහ සදාකාල ජීවනය. ඒ දේ ලබන්න සුසු නැති අයට පවා ලබා දෙන එක. අපි ලබන්න සුසු නැති සදාකාල ජීවනය අපට ලබා දෙන්න ජේසුස් වහන්සේ උන්වහන්සේ සුසු නැති මරණයක් ලැබුවා. ඔබට දෙවි පිහිටයි. නිදියනේ
ප්‍රේම කරන්නා වූ ස්වර්ගීය පොළොට අධිපති මහෞත්තම දෙවි ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරන අද දවස නිසා ස්වාමිනේ ඒ වගේම ඔබගේ වචනේ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ ඔබගේ වචනේ ඇසුවා වූ ඔබ වහන්සේගේ මේ කරුණ කොටගෙන ස්වාමිනේ වචනේ සෝල ජීවත් වෙන්න ස්වාමිනේ ඒ තුල ඔබ වහන්සේගේ සේවය කරන්නට ඔබ වහන්සේගේ කරුණාව දෙන මාක්‍රිසාද සත්‍ය ජීවනයත් මාර්ගයත් ඔබයි ස්වාමිනේ ඔබ වහන්සේගේ සත්‍ය ලෝපුරා රැගෙන යන්නට ලොවේ තිබෙනා භීෂණය නිසා ස්වාමිනේ ලොවේ මනුෂ්‍යයන් පැවති තිබෙනා ඒ බිය නිසා ස්වාමිනේ ආගේ විනාශය කරන්න නොවන පිණිස ඔබ වහන්සේගේ සමාදානය ඔබගේ සුවය ඔබගේ වචනේ කරුණ කොටගෙන ඒ අය දැනගන්න පිණිස ඒ හරහා ඒ අයගේ ජීවිත පාපෙන් ශාපෙන් නිදහස් වෙන පිණිසත් ඔබේ ගැලවීම එසෙනකට ලැබෙන පිණිසත් ඔබගේ දිව්‍ය කරුණාව ඔබගේ වචනයෙන් ස්වාමිනේ මේ දේශයට එදිදරව් කරන්න කියලා ගැලවීම නිදහස් කරන්න කියලා ඔබගේ දෑතට ස්වාමිනේ මේ කාරණාවන් අපි බාර කරලා ඔබගේ කරුණාව අයදිමින් අනුග්‍රහය අයදිමින් අපි ඔබ ඉදිරියේ යටත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ආමේන්. සියලු නැනනෝන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන් පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලබම්වා. සියලු බණ ඇතුලේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේ දාසිරි ඔබ අතර රැඳී දැන් සහ සදාකල් පවතිවා. ආමේන්.